The question number 1 of homework tube number 3. Right. Write the plural forms of the following nouns. Write the plural forms of the following nouns. පහත දීලා තියෙන නාමපදවල බහුවචනේ ලියන්න. Plural form. The singular කියන්නේ එක වචන, plural කියන්නේ බහුවචන. මම ඔයාලට පැහැදිලිව කියලා දීලා තියෙනවා ඕනෑම ඒක වචන නාමපදයක් බහුවචන කරන ක්‍රමය. Right? Now you know how to turn a singular noun into plural. ඔයා පාඩම දන්නවා කියලා දීලා තියෙනවා. බලමු මේ අභ්‍යාසය කරන විදිය. Right, first one, bird, B-I-R-D, bird කියන්නේ කුරුල්ලා. අපිට ඕනේ කුරුල්ලෝ, lazy, s අකුරක් එකතු කරන නාමපදයක් B-I-R-D-S birds. ඔයාලා දන්නවා ගොඩක් නාමපද බහුවචන කරන්න අගට s අකුරක් දාන්නේ. bird, birds, flower, flowers, tree, trees, boy, boys, girl, girls, ඒ වගේ. right. එහෙනම් bird කුරුල්ලා, birds කුරු number 2, deer. The deer කියන්නේ මුවා. deer කියන්නේ මුවා. අන්න ගොඩක් ළමයි මේ වගේ නාමපදයක් දීපු ගමන්ම deers කියලා s අකුර දාන අපිට මම ඔයාලට පැහැදිලිව කියලා දීලා ඇති. සමහර නාමපද තියෙනවා ඒක වචනය බහුවචනය දෙකම එකයි. එහෙනම් deer කියන්නේ මුවා. අපි මුවන්ට කියන්නේ බලන්න deer D double E R S දාපුවමයි වැරදි. පාඩම කියලා දුන්නා. deer කියන්නේ මුවා, මුවන්ට කියන්නේ deer. මාළුවට කියන්නේ fish, මාළුවටත් fish කියනවා. sheep කියන්නේ බැටළුවා, බැටළුවන්ටත් ඔයා කියන්නේ sheep කියලා. ඒකට S දාන්නේ. හරි. ගොඩක් නෙමෙයි කීපයක් තියෙන ඔයගේ නාමපද. ඔන්න එහෙනම් අර බලන්න තියාගන්න අමතක ළමයි. deer, මුවා, deer, මූ. ox කියන්නේ කුළු මීමක්. අන්න මෙතන ගොඩක් අය ES දානවා. ඇයි BOX box කියන්නේ පෙට්ටිය. ඒකේ බහුවචනේ boxes BOX ES. හැබැයි පුතේ ox කියන්නේ කුළු මීම. බලන්න කුළු මීමන්ට කියන්නේ oxen OXEN. oxen දැකනේ oxen. හරි. අඩ කරගන්න අමතක නම් tiger කොටියා. එහෙනම් ඒකේ plural එක lazy tigers. එසවුරු දැම්මා. wolf කියන්නේ වෘකයා. නාමපදයේ f අකුරෙන් ඉවර වෙනවා නම් ක්‍රමය කියලා දුන්නා. නාමපදයේ f අකුරෙන් ඉවර වෙනවා නම් f අයින් කරලා VES දානවා. නේද? එහෙනම් මෙතන wolf wolf වෙන්න ඕනේ. f කැපුවා VES දානවා. wolf wolves. right? මේ වගේම එතන මේ තියෙන calf. calf කියන්නේ වසුපැටිය CALF. the CALF calf වසුපැටිය ඉවර වුණා f අකුරේ. අපි f අකුර අයින් කරනවා. එහෙනම් CAL ඉතුරු වෙනවා. f කැපුවා VES දැම්මා house. පුතේ මේ s අකුර මෙතෙන්ද. මේ s අකුර මෙතෙන්ද ඇවිල්ලා තින්නේ. that's mistake. it should be here. ඒක මෙන්න මෙතන තියෙනවා. CAL VES house. හරි. FE වලින් ඉවර වුණා ක්‍රමය කියලා දුන්නා. FE වලින් ඉවර වුණා FE දෙකම අයින් කරලා VES දානවා. උදාහරණයක් knife. KNIFE knife කියන්නේ පිහිය. එහෙනම් KNIFE එකේ FE කැපුවා අපි එකතු කරනවා VES knives කියලා. පැහැදිලිනේ? හරි. man කියන්නේ මිනිහා. එකින් එකට වෙනස් කරන නාමපද දෙනවා. ඒක වචනයයි බහුවචනයයි. මේක man මිනිහා. එහෙනම් මෙතන එන්න ඕනේ mans මෙහෙම නෙමෙයි men මිනිස්සු. man men මිනිහා මිනිස්සු. woman ගැහණිය. එහෙනම් එතන women එහෙම නෙමෙයි women. women ගැහණු. the tooth කියන්නේ දත teeth ඒ වගේ. tooth teeth. louse LOUSE උකුණා. උකුණන්ට කියන්නේ louses නෙමෙයි lice. lice නේද? MOUSE mouse කියන්නේ මීයා. එහෙනම් මීයන්ට කියන්නේ mice. CHILD child ළමයා. ළමයින්ට කියන්නේ childs එහෙම නෙමෙයි children. right. ඒ වගේ. man men woman මේ තියෙන child ලා මෙතන තියෙනවා. child CHILD children ළමයි. foot කියන්නේ පතුල. එහෙනම් ඒකේ feet FEET. හරි. නාමපද බහුවචන ක්‍රම පුතේ මතක තියාගන්න. s අකුර එකතු කරන අවස්ථාව කියලා දුන්නා. නේද? ES එකතු කරනවා කියලා දුන්නා. ඊට පස්සේ IES අවස්ථාවක්. ඒ වගේ මෙතන අවිල්ල නැහැ. හැබැයි y අකුරෙන් ඉවර වුණොත් ඔයා දන්නවා y අකුරෙන් ඉවර වුණොත් නාමපදය y අකුරට ඉදිරියෙන් තියෙන අකුර බලනවා. ඒක වවල් එකක් නම් s දානවා. උදාහරණයක් BOY boy කියන්නේ පිරිමි ළමයා. y අකුරට ඉදිරියෙන් තියෙන o අකුර එහෙනම් වවල් එකක්. එහෙමනම් අපි BOYS boys කියලා දානවා. y අකුරට ඉදිරියේ වවල් අකුරක් නෙමෙයි නම් y කපලා IES දානවා කියලා දුන්නා. හරි. එහෙනම් අපි එක්සැම්පල් එකක් ගමු. fly 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 කියන්නේ මැස්සක්. F අකුරට ඉදිරියේ තියෙන්නේ L අකුර වවල් එකක් නෙමෙයි. අපි
y ගැපුවා flies ලිව්වා FLIES ක්‍රම ටික ඔක්කොම බලා ගන්න ටර්ම් ටෙස්ට් එකට නාම පදයක් බහුවචන කරන්න